ඉතින් යාළුවනේ මම අද ආවා අර අපි දානේ දෙන්න බලාපොරොත්තු වෙන පන්සලට. මෙතන ඇවිල්ලා පිළිකා රෝහල ළඟම තියෙන පන්සල. දැන් මම මේ එතනට ඇවිල්ලා ඉන්නේ. මගේ සහෝදරයාත් ඉන්නවා මන් ළඟ. මේ තියන්නේ ඒ පන්සල තමයි මම ඒකේ හැමතැනම විස්තර ඇතුව පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මොකද අපි ලොකු කර්තව්‍යයක් කරන්න යන්නේ මේ ස්ථානයේදී. අතන අර අපි දැන් දානයක් දෙන්න තමයි අපි ඉස්සලාම මේ බලාපොරොත්තු වුණේ. නමුත් අපිට ඒ දානය දෙන්න යන වෙලාවේ හාමුදුරුවන්ගේ තව ප්‍රශ්නයක් තිබිලා අපි ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි මේ අවස්ථාව ගන්නෙ. අර හර්ස් එකේ ප්‍රශ්න ගැන. ඉතින් යාළුවනේ ගොඩාක් රූපවාහිනී වලත් විද්‍යුත් මාධ්‍යවල ගොඩාක් ඒවයේ මේ ප්‍රශ්නේ කතා කරලා තියෙනවා. නමුත් හරියට නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ තාම. අපි හාමුදුරුවන්ගෙන් අහලා බලමු මොකද්ද එතන වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි පුළුවන් උපරිම උත්සාහය ගමු. අපි දානේ දවසටම අපිට හර්ස් එකත් රිලීස් කරගන්න තිබුණා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. අපි බලමු පොඩ්ඩක් මෙතන කොහොමද තත්ත්වය මොනවාද මෙතන යන වැඩපිළිවෙල ඒ ඔක්කොම බලලා හාමුදුරුවොත් එක්ක පොඩි හාමුදුරුවෝ මේ වෙලාව දන් වළඳනවා. අපි පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරලා මොකද්ද වුණ ප්‍රශ්නේ කියලා අපි පොඩ්ඩක් අහලා බලමු. ඊට පස්සේ අපි පුළුවන් උපරිම උත්සාහ කරමු අපි දන්න හැම කෙනාටම කියලා මේ ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න. මේ තමයි අපේක්ෂා රෝහලට ප්‍රධාන රෝහල තියෙන පාර. මේ තියෙන්නේ මම අපි ආපු පන්සල මේ පන්සලට තමයි අපි දාන්න දෙන්නේ යන්නේ දැන්. මේ තියෙන්නේ පන්සල. මේකේ ඉස්සරහා තියෙන ස්ථානය තමයි පේසන්ලා ඔක්කොම රැඳිලා ඉන්නේ. මේ තියෙන්නේ ලෙඩ්ඩු නවාතැන් අරන් තියෙන තැන. අපි දැන් මේකට තමයි මේ දාණය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ තව උතුම් දානයක් තියෙනවා. ඒ දානෙත් අපි කරගන්න උත්සාහ කරමු. අපි යම් පන්සල ඇතුළට මොනවාද ඒක ඇතුළේ පොඩ්ඩක් විස්තර දැනගෙන අපේ මල්ලි ඉන්නවා මෙතන. මල්ලි මේ මල්ලි තමයි අපිට ගොඩාක් මේ සම්බන්ධ උදව් කරන්නේ. අපිට මේ අවස්ථාව ලබා දුන්නෙත් මේ මල්ලි තමයි. අපේ ඔගේ නම කියන්නකෝ. විරාජ් මල්ලි. අපි අම්මල්ලි ඇතුළට පොඩ්ඩක් අපිට පොඩ්ඩක් විස්තර කරලා කියන්න මේ ඇතුළේ තියෙන විස්තර ගැන පොඩ්ඩක්. අපි ආවේ දැන් මේ දානේ කටයුතු සඳහා තමයි අපි මෙතනට ආවේ දිනයක් වෙන් කරගන්න. ඒක වැඩේ හරි. නමුත් අපිට ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවන්ට. මේ හාමුදුරුවන්ට ජපානයේ ඉඳලා ඩොනේෂන් එකක් විතර ලැබිච්ච ඒ කියන්නේ හර්ස් එකකට ගන්න. මේ හාමුදුරුවෝ මේක පාවිච්චි කරන්නේ මේ පෞද්ගලික පාවිච්චි කර ගන්න දෙයක් නෙමෙයි. මේක මේ හාමුදුරුවෝ ගන්න යන්නේ මේ පිළිකා රෝහලේ දුර ඉඳලා එන කට්ටිය රෝහල ෆුල් වෙලා නිසා මේකේ මේ පන්සලෙත් තැනක් මේ හාමුදුරුවෝ ගොල්ලොන් වෙනම තැනක් හදාගෙන තිනවා ඒ නවාතැන් පාසුකම් ගන්න. ඉතින් පිළිකා රෝහලක් කියන එක පිළිකා රෝගයක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද කියන්න අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒකෙදී මේ වාට්ටුවේදීම සමහරක් අය මැරෙනවා. ඒ අය දුර බැහැලා ඉඳලා එන කට්ටිය තමයි ගොඩාක් වෙලාට මේකේ නවාතැන් අරන් තින්නේ. ඉතින් මෙහි ඉඳලා ඒ දුර බැර දුප්පත් අහිංසක මිනිස්සු තමයි මේවට එන්නේ. ඉතින් ඒ අයගේ ගෙවල් වලට මේ මිනිහ ගෙනියන්න ලොකු මුදලක් වැය වෙන නිසා මේ හාමුදුරුවන්ට ජපානයේ ඉඳලා මේ ත්‍යාගයක් විදිහට හම්බෙලා තියෙන ඩොනේෂන් එකක් විදිහට හම්බෙලා තියෙන වෑන් එකක්. දැන් මේ වෑන් එක ලොකු ගියාණ්ඩුව කාලේ තමයි මේක හම්බෙලා තියෙන්නේ. නමුත් මේ වෙනකොටවත් දැන් අවුරුද්දකට කිට්ටුයි තාම මේක මේ පන්සලට ලැබිලා නැහැ කියන එක තමයි මේ හාමුදුරුවෝ කියන්නේ. ලොකු පටලැවිල්ලක් කරලා තියෙනවා මෙතන. අපි හාමුදුරුවන්ගෙන්ම අහලා බලමු මෙතන මොකද්ද වෙලා තියෙන්නේ. මොනම විදිය සිද්ධියක්ද මෙතන උනේ. හාමුදුරුවෝ කොච්චර මේ වෙනුවෙන් කැප වෙලා තියෙනවද. නමුත් මේ වෙනකන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ කියන එක තමයි කියන්නේ. අපි හාමුදුරුවන්ගෙන්ම අහලා බලමු මොකද්ද මෙතන උනේ සිද්ධිය කියලා. හාමුදුරනේ අපිට පවසන්න පුළුවන්ද මේ සම්බන්ධ මොකද්ද වුනේ කියලා මුල ඉඳලම හරියට විස්තරය පොඩ්ඩක් කියන්න. මම මහරගම අපේක්ෂා රෝහල විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ. ඉතින් මේ මහරගම අපේක්ෂා රෝහල විහාරස්ථානයේ සිදු කරන සේවා හැටියට මුලින්ම කිව්වොත් තියෙන වාහන සම්බන්ධ කරන සේවා. මේ රෝහල විහාරස්ථානයේ නිවාසිකව රෝගීන් නොවන අය දුර බැහැර ප්‍රදේශවල ඉන්න මිනිස්සු 100 දිනකට ආසන්න පිරිසක් මේ ස්ථානයේ අතරලා ඉන්නවා. එතකොට එයාලට තුන් වේලා ආහාර පාන, නවාතැන් පාසුකම් සියල්ල ඉදුම් හිටුම් කොච්චර කාලයක් හිටියත් ඒ සියල්ලම මේ ස්ථානයෙන් මම ඇතුළු අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ නිගම ධම්මාදාර අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ සිල් කාර්යය මම සිදු කරගෙන යන්නේ. ඉතින් මේ ඉන්න සියලු දෙනාටම නොමිලේ තමයි අපි සිල් කටයුතු සංවිධානය කරලා සිදු කරලා දෙන්නේ. ඉතින් මේ අපේක්ෂා රෝහලට එන දුර බැහැරින් එන මිනිස්සුන්ට නවාතැන් පාසුකම් දීම සඳහා තියෙන අපේක්ෂා රෝහල විහාරස්ථානයේ මේක
ඉතින් යම් කිසි රෝගියෙක් මේ අපේක්ෂා රෝහලේ හෝ වේවා, රෝහල් විහාරස්ථානයේ හෝ වේවා, මේ අවට කෙනෙක් හෝ යම් කිසි කෙනෙක් අපේම මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි කවුරු හෝ වේවා මේ පරලෝකියොත් අවසන් කටයුතු කර ගැනීමට නොහැකිව මේ පරලෝකියොත් මේ ස්ථානයට ඇවිල්ලා කර ගැනීමට නොහැකි පිරිස ඇවිල්ලා අපිව දැනුවත් කරනවා. එතකොට පෙළක් උදවිය ඇවිල්ලා හාමුදුරුවනේ අපි උදව් කරන්න කියලා අපි උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන අවස්ථාවේදී අපි මොකද්ද වෙන්න ඕනේ කියලා අහලා දැනගෙන ඊට අදාළ කාර්ය අපි කරලා දෙනවා. එතකොට පෙළක් උදවියට මිනි පෙට්ටියවත් ගන්න මුදලක් නැහැ. මොකද හේතුව මේ අඳකුට්ට වැටුනහම කොයි කවුරුත් අසරණ වෙනවා. තියෙන කෙනා නැති වෙනවා, නැති කෙනා නැත්තරම නැති වෙනවා. ඕක තමයි මෙතනින් සිදුවෙන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා ඉල්ලන්නේ කන්න බොන්න නෙමෙයි පෙළක් මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ළමයා වෙන්න පුළුවන්, නෝනා වෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ කෙනා නැතුනහම ගෙදරට ගෙනියන්න මිනි පෙට්ටියක් ඉල්ලන්නේ. මේ දැන් වෙනකොටත් මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මේ උත්තේ මේ මිනි පෙට්ටිය ගෙනලා අපි තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ මිනි පෙට්ටි පෙළක් වෙලාවට ලොකු හාමුදුරන්ටත් මටත් බනට හම්බ වෙන පිරිකර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිහ තැන්පත් කරලා ඒ බොඩි එක මෙඩිකල් කොලෙජ් එකට ලබා දීලා හිස් පෙට්ටිය මට ලැබෙනවා. එහෙම ලැබිච්ච ඒවාත් මෙතන තියෙනවා. ඉතින් දායක පින්නතුන් පූජා කර පරිත්‍යාග කරපු දේ මෙතන තියෙනවා. එතකොට ඒ දේ ඇවිල්ලා නැහැ කියලා ගන්න විදියක් නැහැ කියලා මිනි පෙට්ටියක් ඉල්ලනකොට අපි සූදානම් මේ ස්ථානෙන් දෙන්න. ඉතින් පෙළක් උදවියට ගිනිය ගන්න හැකියාව තිබෙනවා. මිනි පෙට්ටිය ගමට ගිනිය ගන්න හැකියාව තිබෙනවා. ඒතකොට අපි මිනි පෙට්ටිය විතරයි මෙතනින් පරිත්‍යාග කරන්නේ. පෙළක් උදවියට මිනි පෙට්ටිය ගැනීම හැකියාවක් නැහැ, ගිනීමේ හැකියාවක් නැහැ. එතකොට ඔය හේතුව පදනම් කරගෙන තමයි ජපානයේ ඉන්න එක්තරා පින්වත් මහත්මියෙකු මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේට හර්ස් එකක් හැටියට සකස් කරනවා. මිනි ගිනියමට සකස් කරන හයිස් වෑන් එකක් අපිට පරිත්‍යාග කරනවා ජපානයේ ඉඳලා. එතකොට ඒ වාහනය අංග සම්පූර්ණව මිනිය ගිනියමටත් ඒ වගේම පෙට්ටිය දාන්න බොඩි එක වෙනම දාන්න පුළුවන් විදිහට මේ වාහනේ සකස් කරලා ජපානයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 2024යි මාර්තු 4 වෙනි දින අපිට ලංකාවට එවුණා. ඉතින් එහෙම එවපු වාහනය අපි අපේක්ෂා රෝහල් විහාරස්ථානයට ගේන්නේ බලපත්‍රය ඇතිව. මේ තියෙන්නේ ආනයන අපනයනයෙන් අපිට ලබා දුන්නු බලපත්‍රය. මේ බලපත්‍රය යටතේ තමයි මේ වාහනය අපි ලංකාවට ගේන්නේ. ඉතින් එහෙම ගෙනාපු වාහනය අපිට ගේනකොට දෙනවා කස්ටම් එකකින් අපිට ගාණ දෙනවා ලක්ෂ 71ක් කියලා. ඉතින් ලක්ෂ 71යි කියලා තියෙනකොට මේ ලක්ෂ 71 හොයාගන්න එක ඇත්තටම බොහොම අසීරු කාර්යයක්. මොකද මේ කරන් යන සේවාවත් එක්ක අපිට එච්චර මුදලක් හොයාගන්න එක අමාරුයි. මොකද මේ මිනිසුන්ට කන්න බොන්න දීලා බෙහෙත් දීලා සියලු පාසුකම් වතුර බිල්, ලයිට් බිල් සියල්ල මෙතන ගෙවාගෙන මේ නඩත්තු කරගෙන ඉස්සරහට යනකොට ලක්ෂ 71ක් හොයලා මේ ගන්න එක ඇත්තටම බොහොම අපහසු කාර්යයක්. එතකොට මම මේ අවස්ථාවේදී කියනවා කස්ටම් එකේ ඒ අය දැනුවත් කරනවා මේක හොයාගන්න ටිකක් අමාරුයි කියලා. නමුත් මට කියනවා මෙයාලා ලක්ෂ 71ක් අනිවාර්යෙන් අවශ්‍යයි මේ වාහනේ නිදහස් කරන්න. ඒ අවස්ථාවේදී අපි මාධ්‍යයෙන් රට ලෝකයා දැනුවත් කරනවා. ඒ අවස්ථාවේදී දැනුවත් කරාම අපිට එක්තරා මහත්මියෙකු මේ ලක්ෂ 71 ගෙවලා මේ වාහනේ අරන් දෙන්න මට පොරොන්දු වෙලා කතා බහ කරනවා. සියල්ල සූදානම් කරගන්නවා. ඒ අවස්ථාවේදී මම නැවත යනවා කස්ටම් එකට. ශ්‍රී ලංකා රේගුවට ගිහිල්ලා මම මේක ගෙවන්නේ කොහොමද කියලා මෙයාලගෙන් අහලා දැනගෙන ඉන්න තමයි ගියේ. ඉතින් ඒ අවස්ථාවේදී මට කියනවා මෙයාලගෙන් ලැබෙන උත්තරේ හැටියට හාමුදුරනේ මේ වාහනේ HS කෝඩ් එක ගෙනා වාහනේ HS කෝඩ් එක වැරදි. ඒ හින්දා මේ වාහනය 3 කෝටි 22 ලක්ෂයක් වෙනවා. මේ තියෙන්නේ එහෙම 3 කෝටි 22 ලක්ෂයක් කියපු වාහන පත්‍රිකාව. ඉතින් මේක 3 කෝටි 22 ලක්ෂයක්. ලක්ෂ 71ට ගෙන ආපු එක 3 කෝටි 22 ලක්ෂයක්. 71 ගෙවා ගන්න බැරි කොට දඟලනකොට දැන් 3 කෝටි 22 ලක්ෂයක් ගෙවන්නයි කියලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒක කරගන්නත් අපහසුයි. ඊට පස්සේ මම යනවා ගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමන් හමු වෙනවා. එතකොට මට සමන් ඒකනායක මැතිතුමන් කියනවා ජනාධිපති කාර්යාලය හරහා අපි මේක ඩොනේෂන් එකක් හැටියට ලබා දෙන්නම්. ඉතින් ඒ අවස්ථාවේදී එහෙම ඩොනේෂන් එකක් හැටියට ලබා දෙන්න හදපු වාහනය මාගාව තියෙනවා ඒ දිනු
ලියුම තියෙනවා. එතුමන්ගේ ජනාධිපති ලේකම්කාරයෙන් ලබා දුන්නු ලියුම. ඉතින් කෙසේ නමුත් ඒ ආණ්ඩුවේ සියලු දෙනාම දැනුවත් කරා මේ ලබා දෙන්න කියලා. නමුත් කිසි තැනකින් අපිට එයට පිළිතුරක් ලැබුණේ නැහැ. නමුත් මේ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවේ අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව ඒ වගේම නොයෙක් ඇමතිවරු පවා දැනුවත් කිරීම කළා. ඒ සියලු ඩොකියුමන්ට්ස් මගේ ළඟ තියෙනවා. ඉතින් එහෙම දැනුවත් කරලා දැන් මේක තියෙන තත්ත්වයේ හැටියට මට ආරංචි ලැබෙනවා මුදල් අමාත්‍යාංශයෙන් මේකට උදව් කරන්න මේ වාහනය ලබා දීම සඳහා හඳුන්වති ඇමතුමාට මම ෆයිල් එකක් ගිහිල්ලා දෙනවා. එතුමන්ගේ අමාත්‍යාංශය යටතේ මේක මුදල් අමාත්‍යාංශයට මේ ෆයිල් එක ගිහිල්ලා ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ජනාධිපතිතුමා අස්සම් කරපු බව. ඒ කියන්නේ ඒ ෆයිල් එකට අනුමැතිය දුන්නු බවට මට පිළිතුරක් ලැබෙන්නේ වාචිකව පමණයි, ලිඛිතව ලැබෙන්නේ නැහැ. මට ඒක ලැබුණා. එහෙම ලැබුණායින් පසු මම නැවත කතා බහ කරලා හොයලා බැලුවා. නැවත මට ලියුමක් එනවා මේ වාහනය ඇත්තටම දැන් රාජසන්තක අපි රජයට බාර දීලා තියෙන්නේ, අපිට අයිතියක් නැහැ. ඉතින් එහෙම රජයෙන් දෙනවා කියපු හින්දා අපි ලියුම් දුන්නා රජයට මේක පවරගෙන අපිට ලබා දෙන්න කියලා. නැවත මට 2025යි 9යි 8 වන දින 2025යි 4යි පළමු වන දින අපිට මෙම පත්‍රිකාව එනවා. ඉතින් මේ අවස්ථාවේදී මගෙන් ඉල්ලනවා BL පත්‍රය, භාණ්ඩවල විස්තර මේ සියල්ලම සියලු දේ මම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහිල්ලා බාර දුන්නා. ඉතින් මට දැනුවත් කිරීමක් කරනවා මේක කමිටුවකට දාලා තමයි මේක දෙන්නේ කියලා. තීරු බදු වලින් නිදහස් කරනවා. ඇත්තටම දැන් තීරු බදු වලින් නිදහස් කරන්නද මට තියෙන ප්‍රශ්නය මේක දැන් අපිට දෙන පරිත්‍යාගයක් කියලා කිව්වේ. එතකොට නිකන් ලැබුණු දේ මිනිස්සුන්ගේ මිනිය ගෙනියන්න. මොකද අපේ ගෙදර ඉන්න මිනිසුන්ටවත් මටවත් ලොකු හාමුදුරන්ටවත් පාවිච්චි කරගෙන ආපු දෙයක් නෙවෙයි. මේ අපේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ ඉන්න කාර්ය මණ්ඩල පාවිච්චි කරගෙන ආපු දෙයක් නෙවෙයි. මේ අසරණ මිනිස්සුන්ගේ මృతදේහය මිනි පෙට්ටියත් එක්ක ගමට ගිහින් දෙන්න තමයි මේක ඉල්ලුවේ. ඉතින් පෙලක් වෙලාවට පෙල මිනිසුන්ට කරගන්න විදියක් නැහැ. මම මෙතන තියාගෙන තමයි පාංශුකෝලේ මම නැත්තම් ලොකු හාමුදුර අප දෙන්න කවුරු හරි මේ ගේ ඇතුලේ තියලා තමයි පාංශුකෝලේ දෙන්නේ, නැත්තම් ඔය එළිය තියලා. ඉතින් පෙලක් මිනිසුන්ට ගෙනියන්න විදියක් නැහැ. ඉපදෙන්නේ අම්පාර යාපනයේ දිහා වෙන්න පුළුවන්. නමුත් මරණයටපත් වෙන්නේ මේ දක්කොට. ඒ මැරිච් එකත් අරන් යන වත්කමක් නැහැ. එතකොට ඒ මිනිස්සු මෙතන පාංශුකෝලේ දීලා මේ මාර්ගම කොහේ හරි කුච්චල වෙන්න පුළුවන්, වල දාලා වෙන්න පුළුවන්. මේ මිනිස්සු ගෙදරට යනවා. ඇයි අරන් යන්නේ විදියක් නෙවෙයි. ඉතින් ඇයි පුදුමාකාර විශාල මුදලක් යනවා මේ මාර්ගමින් ඉඳන් තමන්ගේ අදාළ තැනට අරන් යනවා. ඉතින් කොහෙන්ද එදා වේලා හම්බරකම් මිනිසුන්ට කොහෙන්ද මේ 34000 වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා මිනි පෙට්ටි ගන්න ගිනියන්න කොහෙන්ද වත්කමක්. මේ ඇතුළේට යන්නාම දවස් දෙක තුනක් හිටියත් ඇති අද දින ගමන් නෙමෙයි හෙට බෙහෙත් වල ගන්න. ඉතින් එදා වේලා හම්බරකම් මිනිසුන්ට කොහෙන්ද මේව කරගන්නේ. ඉතින් ඔය හේතුව පදනම් කරගෙන තමයි අපිට ගමට ගිහින් දුන්නාම ගමේ සමිති සමාගම් වලින් හරි ගමේ මිනිස්සු හරි එකතු වෙලා මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට උදව්වක් කරයි කියන අපි දන්නවනේ අපේ ජීවිතේ ගගේ දාන්න මිනිස්සු ඉන්නුනේ අපි ගම්වල වුන් තරම්. එතකොට ගමට අපි ගිහින් දුන්නා ගමේ මිනිස්සු හරි එකතු වෙලා මේක අවසන් කටයුතු කළා දෙන්න. ඒ පරමාර්ථයෙන් තමයි මේ වාහනේ අපි ඉල්ලන්නේ. ඉතින් මේ එහෙම ලබා දුන්නු මිනි පෙට්ටි අපි ලංකාවේ නන් දෙසට මේ ලබා දීලා මේ මරණ සහතිකය. ඒ මරණ සහතිකය දීලා ඊට පස්සේ යාළගෙන් ලියුමක් අරගෙන තමයි මේ තියෙන්නේ 2025යි 5යි 3. එවනම් ඊයේ දිනේදී මේ මිනි පෙට්ටිය ලබා දෙන්නේ ගාල්ල වඳුරුව ප්‍රදේශයට. ඉතින් ඒ මිනි පෙට්ටිය දෙන ගමන් ඒ පිරිකරත් මේ ස්ථානෙන් අපි ලබා දීලා ඒ කටයුතු සිදු කරලා දෙනවා. ඉතින් ඒ වගේ මේ තියෙන සියල්ලම මේ මිනි පෙට්ටි ලබා දුන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මේ මිනිසුන්ගේ ලියුමක් අරගෙන මරණ සහතිකයේ කොපියකුත් අරගෙන මේ තියෙන සියල්ලම මේ මිනි පෙට්ටි ලබා දුන්නේ. මොකද මේ මිනිස්සු බොහොම අසරණයි. ඉතින් අපිට පුළුවන් නම් යමක් උදව්වක් කරන්න උපකාරයක් කරන්න ඒක තමයි වටින්නේ. ඉතින් මේ ඉල්ලන්නේ අපේ සුඛ විහරණයට සැපට යන්න නෙවෙයි මේ ඉල්ලන්නේ. ඔය වාහනය සකස් කරලා තියෙන්නේ මිනි පෙට්ටිය ගෙනියන්න පුළුවන් විදියට, මෘතදේහ දාන්න පුළුවන් විදියට සියල්ල සකස් කරලා තියෙන්නේ. ඉතින් මේක අපි ඉල්ලන්නේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේට මේ වගේ දෙයක්, මේ වගේ වාහනයක් සුදුසුද නැද්ද? මේ ගෙනාවේ මොකටද? ගෙනල්ලා තියෙන්නේ මොකටද කියලා ඔය ඕනෙක් කිරු රටේ ඉහළ නිලධාරි වෙන්න පුළුවන්, පහළ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්,
කොයි කාට උනත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා නිරීක්ෂණය කරලා මේ ඇත්තටම කියනවා නම් මෙතන නොදන්න කෙනෙක් නැති තරම් ඈ ඉතින් නොදන්න කෙනෙක් නැත්තරම් ඕනි කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මේ පන්සලේ මිනි පෙට්ටි තියෙනවා ඉතින් මේ වගේ වාහනයක් මෙතනට අවශ්‍යයි. එහෙම බලලා වුණොත් මෙතනට මේ පරිත්‍යාග කරන්න පුළුවන්. ඇත්තටම දැන් තියෙන්නේ මේක පරිත්‍යාග කරනවා කියලා දැනුවත් කරලා තියෙන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලපු ඩොකියුමන්ට් සියල්ල ලබා දුන්නා. ඉතින් අපි බලමු ඔතනින්වත් අපිට මේක ලැබෙයිද කියලා. ඉතින් මේ වීඩියෝ එක දකින යම් කිසි කෙනෙක් වෙනවා. ඇත්තටම ඉල්ලන්නේ මේ රෝහල් විහාරස්ථානයේට ඔය ගෙනාපු වෑන් රථය හර්ස් එකක් හැටියට සකස් කරලා තියෙන වාහනය හයස් වෑන් එක වෑන් කිව්වට මේක මෘතදේහ ගෙනියන්න විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ වාහනය අපිට ලබා දෙනවා නම් ඇත්තටම බොහොම වටිනවා. මොකද වටිනවා කියන්නේ මේක ලබා දෙන්න ඕනේද සුදුසු නැද්ද කියලා බලලා කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ස්ථානයෙන් කෙරෙන සේවාව කොයිතරම්ද කියනවා නම් ඇවිල්ලාම තමයි ඉතින් ඔය කෙනෙකුට දකින්න වෙන්නේ. මොකද වෙනත් උදවිය මේ මාර්ගම මේ වගේ පිළිකා රෝහලක් තියනවාද කියන එකත් ඒ මිනිසුන්ට සැකයක්. මේ වගේ රෝහලක් තියනවාද කියන එකත් සැකයක්. බලත් දන්නේ නැති මිනිසුත් ඇති. ඉතින් පුළුවන් නම් මේ ස්ථානයට මේ වාහනය අපි ලබා දෙන්න කියලා නැවත නැවතත් ඉල්ලන්නේ මේ අසරණ මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහායි. ඉතින් ජීවිතයක අගය දන්න ඔබත් අපි සමග එකතු වෙලා මේ රෝහල් විහාරස්ථානයේ කරන් යන සේවාව තවත් ඉදිරියට කරගෙන යන්න අපි සමග එකතු වෙන්න කියලා මම ඔබ සියලු දෙනාට නැවත නැවතත් මතක් කරනවා. ඔබ සැමට දළදා සමිඳ පීඨ. මම මාර්ගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩියාමද. පිරිකරක් වෙනුවට මිනි පෙට්ටියක් ඉල්ලන ලංකාවේ එකම පන්සල. අපි ගිහිල්ලා බලමු මේ හාමුදුරුවන්ගේ අපිට මේ හාමුදුරුවන්ට මේ ලැබී ඇති මිනි පෙට්ටි තියෙන තැන. නැත්තම් ගොඩක් අය මේවා දන්නේ නැහැ. ගොඩක් අය මේවා හොයන්නේ නැහැ. ගොඩක් අයට මේවා ගාණක් නැහැ. මොකද මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න සමාජයක මේ හාමුදුරුවන්ට මිනිස්සු දායාද මේ පරිත්‍යාග කරන දේවල් අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ ස්ථානය තමයි මේ තියෙන්නේ ස්ථානය. මෙන්න ඔක්කොටම දැක ගන්න පුළුවන් මේ හාමුදුරුවරුන් පිරිකර වෙනුවට ඉල්ලන දේ. මොකද මේ ඇවිල්ලා සුඛ විහරණය සඳහා පාවිච්චි කරන දේවල් නෙමෙයි කියලා ඕන කෙනෙක්ට පේනවා. ඉතින් මෙච්චර දෙයක් කරන මේ පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට දැන් කට්ටියම පේනවනේ පන්සලක මිනි පෙට්ටි තියෙනවා. අපේ හාමුදුරනේ අපිට මේ ගැන යමක් සඳහන් කරන්න පුළුවන් නම්? ඔව් මේ හම්බෙච්ච මේ හැම මිනි පෙට්ටියක්ම අපිට පිරිකර හැටි හම්බෙච්ච එකක් තියෙනවා මෙතන. එහෙම නැත්නම් මේක මිනි තියකුවා. එතකොට මේකට මේ මృతදේහ බාර ගන්නවා මේ ඩොකොලොජිකින්. ඒතර හිස්කොපින් එක හිස් පෙට්ටිය අපිට ලබා දෙනවා. එහෙම ලැබිච්ච මිනි පෙට්ටිත් මෙතන තියෙනවා. ඉතින් මේ එක එක මිල ගණන් වල යටතේ තියෙන මිනි පෙට්ටි වලට බලන්න පුළුවන්. ඉතින් එහෙම මේක එහෙම ભેදයක් නැතුව දුගියද දුප්පතාද මෙතනට බැරි කෙනානේ. අපි මේ කොයි කාට උනත් මේක දීලා ජාති ආගම කුල ભેදයක් කිසිම දෙයක් නැහැ. මුස්ලිම් දෙමළ හැමෝටම ක්‍රිස්තියන් පවා මිනිසුන්ට එහෙම කටේ දීපුවා මාගා වීඩියෝස් කියලා තියෙනවා. ඉතින් මගේ පේජ් එක තියෙනවා RPT අතුල්දාම් කියලා. මම ඕනෙක් කෙනෙකුට බලන්න පුළුවන් මගේ පේජ් එකට ගියාම ඒ සියලු මේ වීඩියෝස් මම ඒකේ පළ කරලා තියෙනවා. RPT අතුල්දාම් කියන මගේ Facebook page එක. ඒ සියල්ල මම දාලා තියෙනවා වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ මිනි පෙට්ටිය ගමට ගිහින් දෙන්න තමයි ওই වාහනය ජපානින් ගෙනාවේ. මේ ඉඳලානේ මේ වීඩියෝ එක දකින යම්කිසි කෙනෙක් වේනම් මේ මිනි පෙට්ටිය ඒ අසරණ මිනිස්සුන්ගේ ගමට ගිහින් දෙන්න, ගෙදරට ගිහින් දෙන්න තම වාහනේ අපිට නිදාස් කරලා දෙන හැටියට අපි රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා. පිළිකාවක් කියන්නේ ජීවිතයේ අන්තිම කාලේ අපේ මරණය දින ගැන ඉන්න ලෙඩක්. මේකට තාම බේතක් හොයාගෙනත් නැහැ. අපි දැන් මේ යන්නේ මේ සුවමන්සල කියන තැන පෙන්වන්න ඕගොල්ලන්ට. මේකේ ඉන්න මිනිස්සු කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද, කොච්චර දුර බෑර ඉඳලා ඇවිත් මිනිස්සු ඉන්නවද.
ඇයි මේම මිනිස්සුන්ට මේ වගේ දෙයක් මේ නිර්මාණය කරන්න මේ හාමුදුරුවෝගේ හිත පහළ වුණේ. එතකොට මේ මිනිස්සුන් දුර බැහැර ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට ඒ අන්තිම මොහොත කටයුතු සඳහා මිනි පෙට්ටිය ගෙනියන්න තමයි මේ අපි වාහනේ ඉල්ලන්නේ. මේ හාමුදුරුවෝ පෞද්ගලික පරිහරණයටවත් සුඛ විහරණයටවත් නෙමේ. ඒක ඕනම මිනිසෙට තේරෙන්න ඕනේ මේ මොකද්ද මේ හාමුදුරුවෝ ඉල්ලන දේ කියලා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක බලලා අපිට මේ හාමුදුරන්ට යම්කිසි සහනයක් හරි මේ වාහනේ නිදාස් කරගන්න මේ රජයෙන් හරි අපිට අනුග්‍රහය ලබා දෙයි කියලා. අපි ගිහලා බලමු මේ ලෙඩුන් නවාතැන් අරන් ඉන්න තැන කොහොමද කියලා බලන්න. අපි මේ යන්නේ මේ ලෙඩුන් නවාතැන් අරන් ඉන්න තැනට. මේ වාර්ත දෙනවා මේ තියෙන්නේ වාට්ටු තමයි. මේ ඉන්නේ අසරණ වෙච්ච අපේ රෝගීන්, අපේම මිනිස්සු, අපේම රටේ මිනිස්සු. මේ කිනේමද? මේ තියෙන්නේ පන්සලේම තියෙන තැන තියෙන වාට්ටුවක්. ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ පන්සල. මේකේ කුඩා දරුවොත් ඉන්නවද හාමුදුරනේ? උඩ ඉන්නව නේද? මේකේ කුඩා දරුවොත් ඉන්නවා. මේ ළමයි කීප දෙනෙක් ඉන්නවා කියලා තමයි හාමුදුරු පවසන්නේ. එතකොට මේක ළමයි ඉන්න වාට්ටුව නේද හාමුදුරනේ? මේ බලන්න මේක මේ තියෙන අපූර්ව බලන්න මේ පිළිකා වැදිච්ච ළමයින්ට තමයි මේ වාට්ටුව මේ හාමුදුරු නිර්මාණය කරලා තියෙන්නේ. සමහරක් ලොකු මිනිස්සු ඉන්නවා මේක මේ වගේ දෙයක් තියෙනවා කියලා දන්නෙත් නැතුව ඇති ඇත්තටම. මේ බලන්න කොච්චර මේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන ළමයින්ට මේ හදලා තියෙන වාට්ටුව මේ හාමුදුරුවෝ. මේ තරම් උතුම් ක්‍රියාවක් කරන හාමුදුරුවන් තමයි මේ අවුරුදු ගාණක් රස්තියාදු කරලා තියෙන්නේ මේ අපිට හරි පුදුමයි මේ ලංකාවේ මේ වගේ මිනිසුත් ඉන්නවද කියලා මේ දැනගන්නකොට. ඉතින් අපි ඉල්ලන්නේ එකම දෙයයි මෙන්න මේ අපේ පොඩි හාමුදුරුවෝ ලොකු සටනක් කරනවා මේ මොකද මේ හාමුදුරුවන්ගේ පෞද්ගලික දෙයකටවත් වාසියකටවත් කිසිම දෙයකට නෙමෙයි මේ හාමුදුරුවෝ මේ දේ කරන්නේ. මොකද ඒ හාමුදුරුවෝත් දන්නවා ඒ හාමුදුරුවෝත් යම් කිසිද කාලෙක අපවත් වෙනවා. හැම කෙනාම ජීවත් වෙනවා නම් ඉපදුනා නම් අපව මේ මැරෙනවා කියලා දන්නවා. ඒ දැනගෙන තමයි මේ හාමුදුරුවෝ මෙච්චර ලොකු කාර්යවත්තාවයක් කරලන්නේ. මේ මොකද පිළිකාව කියන ලෙඩේ ගැන හැමෝම දනුවත්. නොදන්න කෙනෙක් නැහැ පිළිකාව කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ වගේ රෝගයකට තමයි මේ හාමුදුරුවෝ මෙච්චර කැපකිරීමක් කරන්නේ. මේ අන්තිම මොහොතේ පිළිකාව කියන දේ, මරණය කියන දේ ඇඟිලි ගැනගෙන ඉන්න රෝගයක් පිළිකාව කියන්නේ. ඉතින් අපි මේ රජයනුත් ඉල්ලන්නේ මේ රජයෙන්වත් අපිට මේ වෙනුවෙන් සහනයක් ලබා දෙන්න. හාමුදුරනේ අවසන් වතාවට මොනවද තියෙනවද අපිට කියන්න? අවසන් වතාවට නැවත කියන්න තියෙන්නේ මේ රෝගීන් වෙනුවෙන් මේ යන අපේම සහෝදර ජනතාවගේ මෘතදේහය නිවස කරා ගිහින් දීම සඳහා ජපානයේ පරිත්‍යාග කරපු වාහනය අපිට ලබා දෙන්න කටයුතු සිදු කළ දෙන්න කියලායි මම රජයෙන් නැවතත් ඉල්ලා සිටිනවා.